අපි යමු අද ස්විට්සර්ලන්තයෙන් වින්ටර් එක පන්නන්නේ කොහොමද කියලා බලන්න. අපිටත් ඉතින් මේක හම්බෙන් සෙට් වුණ ඉවෙන්ට් එකක්. ඔන්න ඉතින් ඔම මේ සිටි එකේ ඇවිදදී තමයි දැක්කේ මෙහෙම ඉවෙන්ට් එකක් තියෙනවා කියලා. මේ තියෙන්නේ ස්විට්සර්ලන්ත වල අපිට හම්බුන විවිධාකාර ගල් වර්ග තියෙන කඩයක්. ඔන්න ඉතින් මේකට කියන්නේ බන්දීර් ජෙන්නායෝ කියලා. හරියට නිකන් ඉතාලියේ කාර්නිවාලේ වගේ තමයි. ඉතින් මේක ගොඩක්ම පැරණි ඉවෙන්ට් එකක්. අවුරුදු ගණනාවක් තිස්සේ පැවතගෙන යන. ඉතින් මේ බන්දීර් ජෙන්නායෝ කියලා කියන්නේ මේ විදියට පුංචි ළමයි මේ වගේ විවිධාකාර ටින් වර්ග සමන් ටින්, තක්කාලි සූගෝ එක තියෙන ටින් අන්න ඒ වගේ එක එක ටින් භාවිතා කරලා ඔය වගේ උපකරණයක් හදලා මේ විදියට පාරේ යදගෙන යනවා. ඉතින් මේ උත්සවයේ හරය තමයි මේගොල්ලෝ විශ්වාස කරනවා ජනවාරි මාසයේ අග වින්ටර් එක ඉවර වෙගෙන එනවා කියලා. එතකොට මලවුන්ගෙන් මාසෙන් පැවතගෙන එන නපුරු එනර්ජිස් ඒ වගේම එක වින්ටර් එකේ තියෙන අඳුරු ස්පිරිට්ස් වගේ දේවල් මේ ටින් වල සද්දට බය වෙලා යනවා කියලා. ඒ වගේම තමයි මේ ටින් එක ඇදගෙන යන්න ඕනෙත් පුංචි ළමයි. මොකද පුංචි ළමන්ගේ කටහඬවල් වලටත් ඒ වගේ නරක දේවල් ඉක්මනට බය වෙලා යනවා කියන මතය තමයි මේගොල්ලන්ගේ තියෙන්නේ. ඉතින් ඕක තමයි බන්දීර් ජෙන්නායෝ කියන දවසේ මේගොල්ලෝ කරන්නේ. ඒ වගේම ඉතින් මෙතන ඉන්නේ පුංචි ළමයි. ඉතින් මේ පුංචි ළමයි විතරක් තනියම පාර යවන්න බැරි නිසා ලොකු අයත් විවිධාකාර ඇඳුම් වලින් සැරසිලා මේ පුංචි අයත් එක්ක මේ ගම වටේම යන්න එනවා. ඒ වගේම තමයි මේ ගමේ විශේෂම බෑන්ඩ් කණ්ඩායම් දෙක තුනක් තුත් එකතු වෙනවා. ඉතාලියේ කාර්නිවාලේ උත්සවය වගේ තමයි. ස්විට්සර්ලන්තෙත් විවිධාකාර නගරවල විවිධාකාර උත්සව මේ විදිහට තියෙනවා. ඉතින් මේ පුංචි බබාලත් ලස්සනට සැරසිලා කුමාරිකාව වගේ, පොලිසිය අය වගේ, විවිධාකාර සත්තු වගේ ලස්සනට ඇඳගෙන මේ විදිහට පාරේ යනවා. ඉතින් ඒගොල්ලෝ මේ වින්ටර් එකේ නපුරු දේවල් එලවලා ස්ප්‍රින්ග් එක වැළඳ ගන්න තමයි මේ හදන්නේ. ඇත්තටම ඉතින් අපිට ලංකාවේ වගේ නෙමෙයිනේ. මේ පොඩි බබාලට උනත් එළියේ සෙල්ලම් කරන්න බෑ. ඒ වගේ දේවල් ගොඩක් තියෙන නිසා ඒගොල්ලොත් ඉතින් ස්ප්‍රින්ග් එක සමය කෙනකම් බලාගෙන ඉන්නවා. ඔන්න ඉතින් දැන් මේ උත්සවය පටන් ගන්න තමයි යන්නේ. මේක ඉතින් පටන් ගන්න ටිකක් අමාරුයි. මොකද චූටි බබාලත් එක්කනේ මේ උත්සවය කරන්නේ. ඉතින් ඒගොල්ලොත් එක්ක හරිම පරිස්සමෙන් තමයි මේ උත්සවය පටන් ගන්නවා අපි දැක්කේ. ඔන්න ඉතින් මුලින් මෙන්න මේ බෑන්ඩ් කණ්ඩායම. ඒගොල්ලොත් මේ විදිහට ලස්සනට සැරසිලා හිටියා. ඉතින් ඇත්තටම මේ ස්ට්‍රීට්ස් වල හරිම සද්දයි. මොකද ටින් වල සද්දේ, බෑන්ඩ් එකේ සද්දේ වගේ දේවල් ගොඩක් සද්ද එකතු වෙලා මේගොල්ලෝ විශ්වාස කරනවා වින්ටර් එකේ තියෙන කොම බෑඩ් එනර්ජිස්, බෑඩ් ස්පිරිට්ස් ඒ වගේ දේවල් මේ නගරෙන් පළවා හරින්න. බලන්නකො ඉතින් මේගොල්ලන්ගේ කොස්ටියුම් එකේ උනත් ලස්සන. ඉතාලියේත් ඉතින් කාර්නිවාලේ උත්සවවල වලට මේ විදිහට ලස්සනට සැරසිලා කට්ටිය යනවා. මම පුළුවන් වුණොත් ඒ වගේ vlog එකක් ඕගොල්ලන්ට ගේන්න. මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඉතින් එදා අපි දැක්ක දෙයක් තමයි පුංචි බබාලා වගේම වැඩිහිටි කට්ටියත් ගොඩක්ම මෙතන විනෝද වුණා. අපිටත් ඉතින් මේක හම්බෙන් හම්බුන නිසා අපිත් හිතුවා ඉතින් මේගොල්ලන්ගේ මේ උත්සවයට පොඩ්ඩක් සහභාගී වෙන්න. මොකද මේ වගේ දේවල් හරිම ආවේනිකයි වගේම එක රටවල් වල උත්සව බලන්නත් හරිම ලස්සනයි. ඉතින් මේ බලන්නකො මේ ටින් උනත් එක කට්ටිය විවිධාකාර විදිහට හදලා තියෙන විදිහ, ඒ වගේම චූටි බබාලා ප්‍රින්සස්ලා විදිහටත් ඇඳගෙන හරිම ලස්සනයි. ඉතින් චූටිම ගෝ කාට් එකේ යන බබාලා පවා මෙතන ඉන්නවා. ඒ වගේම ඉතින් ටින් විතරක් නෙමෙයි ගෙදර තියෙන පාවිච්චි නොකරන පෑන්ස් උනත් කට්ටිය මන් දැක්ක පාවිච්චි කරලා තියෙනවා. ගෙදර තියෙන උපරිම සද්ද එන දේ තමයි මේගොල්ලෝ පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් ඔන්නෝම හැම ස්ට්‍රීට් එකටම ගිහිල්ලා මේ වගේ නගරේ ලොකුම ස්ක්වයර් එකට තමයි මේගොල්ලෝ මේ එකතු වුනේ. ඊට පස්සේ ඉතින් එතනත් මේගොල්ලෝ එදාට ප්‍රසංගයක් පවත්වනවා. ඒ වගේම තමයි මේ නගරයට ආවේනික ෆුඩ් ස්ටෝර්ස් පවා තිබුණා. ඉතින් මේකේ අවසානයේ මේ බබාලා හැමෝටම ස්නැක් එකක් දෙන්න මේගොල්ලෝ අමතක කරේ නැහැ. ඒ වගේම ආපු බෑන්ඩ් කණ්ඩායම් වල කට්ටිය ලස්සන ප්‍රසංගයකුත් පැවැත්තුවා. ඉතින් හැමෝම නටුවා. කාලා බීලා නටලා චූටි බබාලා ඉතින් එදා සෙල්ලනුත් කරා. ඉතින් ඔන්නෝම තමයි ස්විට්සර්ලන්තයේ මේ නගරේ කට්ටිය වින්ටර් කැලවලා සමර් එක වැළඳ ගන්න හදන්නේ. මට ඉතින් හිතුණා මම දැක්ක දේත් ඕගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. ඕගොල්ලොත් පිටරටක ජීවත් වෙනවා නම් ඔයාලගේ නගරේ කොහොමද වෙන්නේ කියලා කමෙන්ට් එකකුත් දාගෙනම යන්න. මන්නම් හරිම ආසයි මේ වගේ රටවල් වල එක ට්‍රැඩිෂන්ස් බලන්න. ඉතාලියෙත් මේ වගේ දේවල් ගොඩාක් තියෙනවා. ඉස්සරහට ඒ දේවල් ගැනත් මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න කියලා මම ආදරෙන් ඕගොල්ලෝ හැමෝටම ඉල්ලනවා. ඉතින් ලස්සන කමෙන්ට්ස් දාන හැමදාම මගේ vlog එකක් එනකම් බලාපොරොත්තු වෙන ඕගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි. ඔන්න බලන්නකො ඉතින් මේගොල්ලන්ගේ ඇඳුම් වල උනත් පාට හරීම ලස්සනයි. එදා ඉතින් හරීම සීතලයි. ඉතින් ඒක නිසා අපි ගියා කොෆි එකක් බොන්න. මම නම් ඉතින් ගත්තේ කැෆේන් නැති කොෆි එකක්. මොකද ඉතින් හවස් වරුවේනේ. ඊට පස්සේ ඉතින් අපි මෙන්න මේ කොෆි ෂොප් එකේ ඉඳගෙනම කොෆි එකක් බොන ගමන් අපිට එළියේ පෙනුන පුංචි බබාලා සෙල්ලම් කරනවා. ඒට මෙහෙට මේ පේනවනේ මම ඔයගොල්ලන්ටත් බලන්න පොඩි වීඩියෝ එකකුත් ගත්තා. ඉතින් ඒකටත් පස්සේ අපි යනවා පොඩක් මෙහි තියෙන සුපර් මාකට් එකකට. ඉතාලියේ ස්විට්සර්ලන්ත වලයි බඩු වල ප්‍රයිසස් ගොඩක් වෙනස්. අලුත් වීඩියෝ එකකින් අපි ආයෙ හම්බෙමු.